ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝයි උද්ඝෝෂයුන් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝයි උද්ඝෝෂයුන් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාරස්ස පරාජයෝයි උද්ඝෝෂයුන් දේව ගණාපසන්නා ඒතේන සච්චේන ජයස්සු මයං සාරා අසංග කල්පලක්ෂයක් බුද්ධත්වයේ උදෙසා පෙරුම්දම් පෙරූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ උතුම් ජයශ්‍රී විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් මූලය පාමුලදී සියලු මාර ධර්මයන් පරාජය කළා. සියලු මාර ධර්මයන් පරාජයට පත් කරමින් ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ සම්මා සම්බුද්ධත්වයට පත්වන අවස්ථාවේ මේ සත්‍ය සිදුවීම දුටුවේ දෙවි දේවතාවුන් වහන්සේලා බ්‍රහ්ම දේවතාවුන් වහන්සේලා එකදු මිනිසෙක්වත් උන්වහන්සේගේ බුද්ධත්වය සාක්ෂාත් කරන අවස්ථාවේ ඒ අවස්ථාව දුටුවේ නැහැ. සියලු දෙවි දේවතාවුන් වහන්සේලා බ්‍රහ්ම දේවතාවුන් වහන්සේලා ලෝතුරා තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය දැක ප්‍රීති ഘോഷා නැගුවා, ජය ഘോഷා නැගුවා. ඒ සිදුවීම් සියල්ල සත්‍යයි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය සත්‍යයි. උන්වහන්සේගේ බුද්ධත්වයේ අවස්ථාවේදී දෙවි දේවතාවුන් වහන්සේලා ජය ഘോഷා නැගුවා සත්‍යයි. ඒ සත්‍ය බලයෙන් මට ජයක්ම වේවා. මොකද්ද මට සිද්ධ විය යුතු ලොකුම ජය? මොකද්ද මා ළඟා කරගත යුතු ලොකුම ජය මංගල්‍ය? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. ලෝකේ ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක් මේ කියනා වූ අටලෝ දහමින් සිත ප්‍රභාස්වර චිත්තය කම්පා කරගෙන කය පැත්තට පත් කරගෙන තණ්හාවෙන් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අශුද්ධ කරගන්නේ නැතිව ශෝකයෙන් වෙන් වූ අශෝක වූ කේමය හෙවත් නිර්වාණ ශාන්තියේ පිහිටවීමයි තමන් විසින් තමන්ට කරගත යුතු ලොකුම ජය මංගල්‍යය. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය සත්‍යයි. ඒ බුද්ධත්වය සිදුවන අවස්ථාවේ දෙවි දේවතාවුන් වහන්සේලා ජය ഘോഷා නැගුවා සත්‍යයි. ඒ සියලු සත්‍ය බලයෙන් මට නිර්වාණය නැමැති ලෝකෝත්තර උතුම්ම මංගල්‍ය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා. ඒ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලාගෙන් නිකුත් වන්නා වූ ඒ අසීමිත ශුද්ධ ශක්තියින්ගෙන් මාගේ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මට තිබෙන්නා වූ යම්තාක් දෝෂාන්ධකාර මෝහාන්ධකාර පාපාන්ධකාර ඇතනම් කර්ම විපාක අකුසල විපාක බලවත් වී ඇතනම් මේ සියල්ල යටපත් වේවා. නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට ඒ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේලාගේ ශක්ති කදම්බ අප කරා පැමිණේවා. නිවනෙන් නිවීම උදෙසාම හේතු වේවා. වාසනාව වේවා.